කම්ප්ලිකේටඩ් ඒක හොයාගන්න එක. Good morning. Good morning. Today is 9th May 2026 and it's almost 10 a.m. No, I think it's 10 a.m. මම දැන් තමයි නැගිටේ. අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා උනාට මට පොඩි වැඩ වගේක් තියෙනවා එළියට යන්න. කරගන්න වැඩ වගේක් තියෙනවා. ඉතින් මම හිතුවා මම අද දවසේ ස්පෙන්ඩ් කරන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මම අද ස්ටොප්ස් 4කට වගේ යනවා. ඒ 4න් දෙකක් මම දන්නවා ඔයාලා දෙක බලන්න කැමති වෙයි කියලා. මොකද ඒ දෙකින් එකක් නම් මම I'm like a regular customer. නෑ කස්ටමර් කියලා කියන්නත් බෑ. මම එතනට නිතරම යන කෙනෙක්. ඒත් මට කවදා ගියත් අර පළවෙනි දවසේ එක්සයිට්මන්ට් එක හැම තියෙනවා. and දෙවෙනි ස්පොට් එක ඒක මම ෆස්ට් ටයිම් තමයි යන්නේ. ඒක හරි මම දන්න විදිහට හරිම ලක්ෂරියස් තමයි කියලා මම යන්නේ. එතන තියෙන ඒ ලක්ෂරියස් වයිබ් එක එක්ස්පීරියන්ස් කරන්න නෙමෙයි මගේ වෙන අපොයින්ට්මන්ට් එකක් තියෙන එක ඇතුලේ කරගන්න. but still I'm really excited. මොකද මම ඒක ඇතුලටත් යන ඒ කියන්නේ ඒක ළඟින් එහෙම ගිහින් තියෙනවා නේද මම එතන ඇතුලට යන ෆස්ට් ටයිම්. ඒ ටික තමයි තියෙන්නේ කරගන්න. ඉතින් මම ටක් ගාලා ලෑස්ති වෙලා ඉන්න. යන්න. ලෑස්ති වෙලා ඉවරයි. මේක තමයි මගේ අද outfit එක. ලොකුවට අයි මේකප් මුකුත් කරේ නැහැ. ලයින් එක විතරක් ඇඳන් මොකද මම අයිබ්‍රෝ ෂේප් කරගන්න ඕනේ යන ගමන්. ලිප්ස්ටික් එකක් ගෑවා. That's all. යන ගමන් හම්බෙන්න යනවා. අද මගේ ෂෙඩියුල් එකේ පළවෙනි වැඩේ වුණේ අයිබ්‍රෝ ෂේප් කරගන්න එක. ඉතින් මම පාන්දරේ දින රැන්ඩම් සලන් එකකට ආව මගේ අයිබ්‍රෝ ෂේප් කරගන්න. බලන්නකෝ ඒගොල්ලෝ හොඳට වැඩේ කරලා තියනවාද කියලා. අයිබ්‍රෝ ෂේප් කරගෙන ඉවරනාට පස්සේ ඊළඟ ස්ටොප් එකට යන්න කලින් මට ඕනුනා මොනා හරි කන්න. මොකද මම උදේ ඉඳන් මුකුත් කාලා නැති හින්දා පුදුම බඩගින්නකින් තමයි හිටියේ. මොන දේ කරන්නත් කලින් කාලෙන්න එපයි. ඉතින් කෝ බලන්න මම වගේ මොන දේ කරන්නත් කලින් කාලේ ළමයි ටික. පානදොර හොරණ පාරට හැරෙන තැන තියෙන PNS එකෙන් මම කාලා ඊට පස්සේ එතන බස් වලට ගිහින් මම ගත්තා හොරණ බස් එක. ඉතින් මාව දිගටම බලාගෙන ඉන්න මම මේ කොහෙද යන්නේ කියලා දැනගන්න. ඔව් මේ තමයි රවීන්ද්‍ර බ්‍රයිඩල් ඩ්‍රෙසස් එක. මේක තමයි මං කියපු ස්පොට් එකකින් පළවෙනි ස්ටොප් එක. මම දන්නවා මම මෙතන නිතරම යනවා කියලා ඔයාලත් දන්නවා. හැබැයි මං කොච්චර කවද ගියත් මං පුදුම ආසාවකින් තමයි මෙතනට යන්නේ. ඔයාලා බලන්නකෝ ගියාම ඔයාලටම දැනගන්න පුළුවන් ඇයි මං මෙතනට යන්නේ මෙච්චර මාස කියලා. මං අද ආවේ මගේ යාළුවෝ කීප දෙනෙක්ගේම එන්ගේජ්මන්ට් පාටිස් තියෙනවා. එයාලගේ පාටිස් වලට හරියන ඩ්‍රෙස් එකක් සිලෙක්ට් කරගන්න තමයි ආවේ නම්. හැබැයි දැන් බලන්නකෝ මං මොනවද මේ කරන්නේ කියලා.
ඔන්න ඔය ඉන්නේ අපේ ලැජ්ජාශීලී ෂොප් එකේ අයිතිකාරණෝනයි එයාගේ ගෝලය. මං මෙතැන්ට එන හැම දවසකම මෙතන තියෙන ගවුම් වලින් අඩු ගානේ 5ක් 6ක්වත් ෆිට් ඔන් කරලා බලනවා. මේ හැම ෆිට් ඔන් එකකම ලස්සන වීඩියෝස් මම ඔයාලා එක්කත් ෂෙයා කරගන්නවා. ඔන්න දැන් තමයි most awaited stop එකට එන්නේ. මට මෙතනට එන ගමන් ටික නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. හොඳටම වැස්ස. ඒ වුණාට ඔන්න බලන්න මම මොකද්ද කියන්නේ කියලා. කම්ප්ලිකේටඩ් ඒක හොයාගන්න එක. මං අද ඉන්නේ City of Dreams එකේ. City of Dreams එකේ තියෙන PVAX branch එකට තමයි මං අද යන්නේ. අතට නම් හරිම ලස්සනයි. හැබැයි හරිම complicated වුණා මට ඕනි තැන හොයාගන්න. ඒ වුණාට මං complicated කියලා හිතාගෙන හැමතැනම ඇවිද ඒ හැමතැනම තියෙන ලස්සන දේවල් ටික බලාගත්තා. මේක තමයි මං වාසනාවන්තයි කියලා හිතන අනිත් කාරණේ. content creation පටන් ගත්තට පස්සේ මට ලස්සන තැන්වලට යන්න හම්බුණා. ඉතින් මං හිතනවා මං වාසනාවන්තයි කියලා. ඔන්න වැක්ස් එක නම් ඩන්. ඊට පස්සේ මං ගෙදර එන්න හදද්දි මං අහම්බෙන් වගේ දැක්කා එතන තියෙන ග්ලාස් එකකින් මෙන්න මේ වීව් එක. වීව් එක දැක්කට පස්සේ මට එතනට යන්නම ඕන වුණා. ඒ සන්සෙට් එකත් එක්ක තිබිච්ච වීව් එක පුදුම ලස්සනක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ඉවර වුණේ. වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන මම බස් එකේ නැගලා ගෙදර ආවා. ඉතින් මේ වෙනකම් මම බලාගෙන හිටියටයි අහගෙන හිටියටයි thank you so much. මේ වගේ තව වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. bye bye.